වෙනද වගේම අපේ සිංහල භාෂාව කතා කරන හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. And for everyone else, hello and welcome. ටික දවසකින් හම්බ වෙන්නේ අපි. මරු කතා ටිකක් දැක්ක මේ දවස් ටිකේ social media වල. මේ නියම පොරවල් ඉන්නේ ඇත්තටම මේ ලංකාවෙත්. ලංකාව විතරක් නෙමෙයි අනිත් හැමතැනම වගේ. මේ attention එක තනිකරම focus එක තනිකරම කඩාකප්පල් කරලා දාන්න හදන මරු සොමි පොරවල් ටිකක් ඉන්නවනේ. උන්නම් ඇත්තටම කොහෙන් ආපු යොන්ද වන්දන සමුන්ගේ වැරදි වහගන්න ටක් ගාලා මොකක් හරි එකක් ගෙනල්ලා මේ attention එක සම්පූර්ණයෙන් destroy කරලා දානවා. දැන් අර මම දැක්ක මේ සෝෂල් මීඩියා එකේ දාගෙන පලනවා කට්ටිය මේ පොඩ්ඩක් මේ මෝඩයොත් නෙමෙයි අනිත් එක බලන්න ගියාම පොඩ්ඩක් ඉතින් මොනවා හරි යමක් තේරෙන මිනිස්සු මේ පොරවල්ගේ අලුත්ම එක තමයි මේක ගැන මේ වැඩි කතා කරන්න කැමති නෑ මේක ඉතින් I mean it's obvious මේ අර සිවුරක් කරපු වැඩේ ගැන. but ඒ වුණාට ඒකේ අර දැන් අලුත්ම යන නැරටිව් එක තමයි මේ බුද්ධාගම විනාශ කරන්න හදනවා කියලානේ. උඹලා කොහෙන්ද මේ බලා මාර පොරවල්නේ. අපිද විනාශ කරන්නේ. ඒක ගැන කතා කරන්නේ උන්ද විනාශ කරන්නේ. මචං මේ වගේලා ගියපක් කොණ්ඩේ බැඳපේ උන්ට අපි කතා කරනවා තමයි. මට කතා කරන්න ලොකු අයිතියක් තියෙනවා මොකද මමත් බුද්ධාගමේ තමයි. වෙන රටක හිටිය කියලා මේ බුද්ධ දර්ශනය මේ ඕගොල්ලෝ අපිට වැඩි දන්නවා බයිලා කතා කරන්න එන්න එපා හොඳේ. ඕගොල්ලෝ ගොඩකට වැඩි අපිට ගොඩක් අයට මේ ඇත්තටම බැලුවොත් මේ රටෙන් පිට ඉන්න මිනිස්සුන්ට සෑහෙන්න ලොකු අවබෝධයක් තියෙනවා. මොකද මේ උන්ට ඔය මේ බොරු බයිලා අහුවෙන්නේ නැහනේ. ඩිස්ට්‍රැක්ට් වෙන්න. හරි. ඔය මේ පන්සල් වලට බලෙන් ගෙන්නගෙන දානේ වළඳෝගෙන හරිද ඒ බයිලා අපිට මේ බලෙන් කරවන්න බෑනේ මේවයි. ඉතින් අපිව ඩිස්ට්‍රැක්ට් වෙන ඇත්තටම හරි අඩුයි and අපිට ඇත්තටම අර හම්බ වෙනවා the core meaning of the philosophy. හරි ඔය මේ පොයේ දවසට ලවුඩ් ස්පීකර් දාගෙන මුළු රටම නිවන් දක්වන්න හදන මේ බයිලා වෙන්නේ නැහනේ මේ රටවල වල. අපිට හම්බ වෙන්නේ ඇත්තම දේ. ඒකේ සාරය හම්බ වෙන්නේ. ඒකෙන් ලොකු දෙයක් දැනගෙන ඉන්නේ. හරි? මේ අපිට මේ බුද්ධ ආගමට ඇටැක් කරන්නේ නැහැ පුතේ අපි. අනිත් එක එහෙම කරනවා නම් කරලා තියෙන්නේ මොක්කුද දැන්? අපි හොඳයිනේ. අපි ගිහියෝනේ. අපි පොඩි ළමයින්ට මොන හරි කරත් හරි කරනවට නෙමෙයි. කරත් මොකෝ? මම පොඩි දෙයක් කියන්නද? දැන් නිකන් හිතන්න දොස්තර කෙනෙක් වගේ කෙනෙක් මොකක් හරි මිනිහෙක් මැරුවොත් පියෙන් ඇල්ලා වගේ මොකක් හරි සිද්ධියක් කරලා ඒකේ බලපෑම ඒකේ ඒ ක්‍රියාවේ වරදේ තරම ගොඩක් ලොකුයි නේද? මොකොත් හිතන්න එපා මෙහෙම කිව්වට සාමාන්‍යයෙන් අර මස් කඩේ මස් කපන මනුස්සයට මේ බලපාන මේ environmental effects so his societal effects ඒ කියන්නේ එයාගේ ඒ ජීවිතේ තත්වයට බලපාන දේවල් වලින් එයාව ඒ වගේ මිනිස්සෙක් මස් කඩේක වැඩ කරන මස් කපන වගේ මිනිස්සෙක්ව මේ පෙළඹුණත් අර වැඩි හිතන්න නැතුව මොකක් හරි දෙයක් කාට හරි කරන්න හරි දොස්තර කෙනෙක්ට එහෙම වුණා කිව්වම ඒකේ බරපතලකම වැඩි කියන ඒක තේරෙනව නේද? ඒක මේ I mean rocket science නෙමෙයිනේ. නේ? පොඩි උන් ඕනේ තරම් වැරදි කරනවා. පොඩි උන් මොන හරි වැරද්දක් කරාම ලොකු එකෙක් කරාට වැඩිය ඒක නෙවෙයි 16න් පල්ලේ උන් හිරේ දාන්නේ නැත්තේ. මොකද උන්ට හිතන්න විදිහක් නැහැ. උන්ට හිතීමේ හැකියාවක් නැහැ මචං. right? ඉතින් එහෙම වෙච්ච එහෙමත් අපි වෙන් කරලා නීතියෙන් හැමෝටම සමානයි කියන කතාවේ වෙනස ඔන්නෝකනේ. තේරුම් ගමු අපි.
හරි පොඩි උන්ට බලපාන නීතිය නෙමෙයිනේ ලොකු උන්ට බලපාන්නේ. පොඩි උන් දෙන්නේ ක්‍රමනේ යෙදුණා කියලා බලපාන නීතිය නෙමෙයි ලොකු එකෙකුයි පොඩි එකෙකුයි රමනේ යෙදුනහම බලපාන නීතිය. නේ මොකද මේ ලොකු එකාට හිතන්න මනස හැදිලා තියෙන්න ඕනේ මේ විදිහට. හදලා නැත්නම් ඉතින් ඌ සමාජයේ ඉන්න හොඳ නැති එකෙක්. ඔච්චරනේ කතාව. ඕකනේ ඔය කියන්නේ. ඌව නෝමල් සමාජයේ තියන්න බෑ. ඌව වෙන් කරලා තියන්න ඕනේ. ඉතින් වෙන් කරලා තියෙන ක්‍රමේ ඉස්පිරිතාල it can be a hospital, it can be imprisonment, it can be detention, it can I don't know, you call it whatever you want. All I'm saying is they should be separated from the general population. ඕකනේ කතාව. හිරේ දානවා කියලා මේ මිනිසුන්ව මරන්න නැතුව ඒ මිනිසුන්ව තියාගෙන ඉඳලා ඒ මිනිසුන්ව ඒකට හරිනම් වචනයල correctional facility. correctional institute. හරි? ඒකෙදි මේ මිනිස්සුව හදලා ගන්න බලන්න ඕනේ. ඒ දීපු ටර්ම් එකේ ඇතුළතදී. ආපහු එළියට ආවොත් එන කෙනෙක් නම් ආපහු එළියට ආවොත් ඒ වගේ වැරදිවත් වෙන වැරදිවත් නොකර ඉන්න එකව මනස හදන්න ඕනේ. මේ මොකද්ද මේ වෙන්නේ දැන්? දැන් මේ අපිට කෙලින්ද හදනවා අපි මේ බුද්ධ ආගම කණ්ඩ බෑ මොකෙටවත්. බුද්ධ දර්ශනය ආගම කණ්ඩ පුළුවන් ඔය ඉන්නේ කන්නේ දැන් ඔය ආගමක් කරගෙන කන්නේ. හොඳට. ආගම කණ්ඩ පුළුවන්. හැබැයි බුද්ධ දර්ශනය කියන එක ඒක කණ්ඩ බෑ මොකෙටවත්. බුදු වදන අනුව හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති නම් හරිද? එහෙනම් ඔය බුද්ධ දර්ශනය වුණත් ඒකත් මේ සදාකල් තියෙන ක්‍රමයක් නෑනේ පුතේ. ඒක සදාකල් තියෙනවා නම් ඉතින් එක බුදු කෙනෙක් පහළ වෙච්චම ඇතිනේ. දිගටම ඕක යන්න ඕනේ කල්ප ගණන් යන්න ඕනේ. ඉතින් එහෙම වෙන්නේ නෑනේ. බුද්ධ ශූන්‍ය කාලවල තියෙනවා. ඒ කියන්නේ ඒ සදාචාරය සම්පූර්ණයෙන් පිරිච්ච කාලවල තියෙනවා. ඉතින් ඒ කාලවල ඒක නැති වෙලා යනවා. ඒක පැත්තක තියමුකෝ. දැන් මේ අලුත්ම කතාව අපි බුද්ධාගම අපි වෙනස් කරන්නේ නැහැ. අපි ඒක කණෙවුන් ගැන තමයි මේ අපි කතා කරන්නේ. අපි මේ YouTube channels වල ඒ පොඩ සිහිය තියෙන මිනිස්සු ඒ ෆයිට් එකක් දෙන්නේ ඔය කියන දර්ශනය සහ ඒකෙන් විනාශ වෙන්න යන මිනිසුන්ව බේරගන්න මිසක් මෙමෙ බුද්ධ දර්ශන ඒ කියන්නේ අපිට නේචර් එක විනාශ කරන්න පුළුවන්ද? අපිට විනාශ කරන්න බෑ නේචර් එක. Nature of things is nature of things. අපිට ඒව වෙනස් කරන්න බෑ කොච්චර ගැහුවත්. අපි වෙනස් කරන්න යන්නේ ඔය කහ රෙද්ද දාගෙන ඒක ඇවිල්ලා මේ යුනිෆෝම් එකක් නේ. අර ලේමන්ස් ටර්ම්ස් වලින් කිව්වොත් යුනිෆෝම් එකක්. මගේ කරේ නගින්න යන්න එපා. ඒක ඇවිල්ලා හඳුනා ගැනීමට තියෙන වස්ත්‍රයක්. ඒක දාගෙන ඒ කියන්නේ පොලිස් යුනිෆෝම් එකක් අඳන් ඕනේ කෙට්ට ඕනේ පිස්සුවක් කෙලින්න පුළුවන් ඉතින්. අහු වෙනකම්. ආමි යුනිෆෝම් එකක් අඳන් authorized unauthorized මන් දන්නේ නැහැ. ඒක යුනිෆෝම් එකක් අඳගෙන ඉන්න එකෙක්ව දැක්කම ඉතින් අපි කියන්නේ හරි ආමි එකේ මිනිස්සෙක් කියලා. දොස්තර කෙනෙක් වගේ කවුරු හරි අඳගෙන හිටියොත් මොන මේ කුපාඩීද දන්නේ නැහැ. අපි ඉතින් යනවා ඉතින් හරි අර ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෙන කෙනෙක් ඒ වගේ දෙයක් අඳින්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. දැන් වැඩේ වෙලා තින්නේ ඒක නෙමෙයිනේ. දැන් වැඩේ වෙලා තින්නේ අපේ ඔය සිස්ටම්ස් ඔක්කොම කඩාගෙන වැටලා දැන් ඒකේ ලෙවල් එකක් නැහැ. ඒකේ අදාළත්වයක් නැහැ. ඕන එකක් යුනිෆෝම් එකක් අඳ ගන්නවා. ඊට පස්සේ යුනිෆෝම් එකේ තියෙන හයිය පාවිච්චි කරලා වටේට නෙලනවා. වැඩේ වෙලා තින්නේ ඒකට වැඩි කාටවත් ලේසියෙන් මුකුත් කරන්න බෑ. මොකද දන්නේ මේක ඇත්ත එකෙද්ද බොරු එකෙද්ද මොකද්ද කියලා. ඊට පස්සේ ඒ යුනිෆෝම්ස් වලට තියෙන එක මේ ප්‍රිවිලේජස් තියෙනවනේ. ඒ ප්‍රිවිලේජස් පාවිච්චි කරලා I think they having the time of their life. මේ අරයා අදාළ නෑ මොන සොලොස් මස්ථානක වුණත් ලෝකෙක් වුණත් අදාළ නෑ. තමුන්ගේ ජොබ් එක කරන්න හැමෝම තමුන්ගේ ජොබ් එක කරන්න. දැන් අපි මෙහෙ අපි අපේ රස්සාව කරනවා අපි.
අදාළ නෑ කවුද කියලා. අපි අපේ රස්සාව කරන්න ඕනේ හේතු දෙකක් මත. එකක් self discipline. හරි? අපි මෙහෙ මම කරන රස්සාව මේ ආවට ගියට හැමෝට ඕනේ එකට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒකට තියෙන්න ඕනේ එක්තරා මට්ටමක මානසික තත්ත්වයක්. හරි? and කෙනා පුද්ගලයා අදාළ නැතුව නියුට්‍රලි අර හයිපොතෙසිස් එක ක්‍රියේට් කරලා ඒ හයිපොතෙසිස් එක වටේට හදන්න ඕනේ ආගියුමන්ට්ස්. එහෙම තමයි අපි අපේ රස්සාව කරන්නේ. money laundering and terrorism financing කියන දේ ජොබ් එක කරන්න බෑ. මේ anti money laundering and anti terrorism financing කියන ජොබ් එක කරන්න බෑ. or fraud prevention කියන ජොබ් එක කරන්න බෑ. හරි logical approach එකක් නැත්තම් ජීවිතේ තමුන්ගේ ජීවිතේ හරි logical approach එකක් නැත්තම් ඒ වගේ රස්සාවක් කරන්න බෑ. ඒවට ඒ ජොබ් වලට ගන්න ඉස්සෙල්ලා තියෙන psychometric test. ඒවයින් බලනවා මෙයා මොන වගේ එකෙක්ද කියලා ජොබ් එකට ගන්නත් ඉස්සෙල්ලා. ඒ මම මේ කියන්නේ මේ very basic at a very basic level how it operates. හරි? but ඒ උනට හරි. ඒ වගේ රස්සාවල් කරන මිනිස්සු ගේ වෙනම ට්‍රේට් එකක් තියෙන්නේ. හිතන හැටි වෙනස්. ඒ ක්‍රමයට අනුගත වෙනවා. ඒක වෙන්නේ අලුත් කෙනෙක්ටවත් කරන්න පුළුවන්. but ඒක වෙන්නේ අර වටේ තියෙනවා වෙන control mechanism එකක්. වෙන systems ටිකක්. ඒ ඔක්කොගෙම මිනිහෙක්ක අර මේ හැදෙනවා කියලා කියන්නේ. මිනිහෙක්ක හැදෙනවා සමාජයේ විසින් ඒ ඉන්න සමාජයේ ඒ ඉන්න කම්පැනි එක ඒ මොකක් හරි බැංක් එක ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් මොකක් හරි එකේ ඇතුලේ තියෙන ඒ governance processes වලින් අර මිනිහව mold වෙනවා. හරි? ඒක තමයි ඒ වගේ ජොබ් එකක් කරද්දි තියෙන එක. දැන් ඒ වගේම ඒ එක ජාති ජොබ්ස් තියෙනවනේ. ඒ හැම එකටම අවශ්‍ය තමුන්ට ඒ ප්‍රින්සිපල්ස් ජීවිතේ නැති වුණත් තමුන් ජොබ් එකක් කරනවා නම් පඩියක් හම්බ වෙනවා නම් ඒ පඩියට වැඩේ කරන්නකෝ. දැන් ඔය කහරෙද්දක් දාගත්තත් ඒකත් පිළිපදින්න ඕනේ. ඒක දාගත්ත දවස් ඉඳලා පිළිපදින්නවා කියලා පොරොන්දු වෙලා පිළිපදින්න ඕනේ. මේ තියෙනවනේ set of rules. ඒක කරන්නේ නැතුව ඊට පස්සේ කෙලවෙලා මාට්ටු එච්චම කියනවා මේ ආගමට අත තියන්න එපා අරකයි මේකයි. දැන් අපි කරන රස්සා වගේ කරන මිනිස්සෙක් මොකක් හරි සල්ලි හොරකමක් මොන හරි කළා අහු වුණොත් maximum penalty. ආයි කට උත්තර නැහැ. ඇයි ඒ? අර මම මුලින් කියපු උදාහරණේ මස් කඩේ වැඩ කරන මිනිස්සයා කාට හරි මොන හරි කරොත් versus දොස්තර කෙනෙක් කාට හරි මොන හරි කරොත් එතන තියෙනවා ලොකු මේ minimum sentence and maximum sentence. ඒ කරපු වැරදි අනුව minimum sentence ද maximum sentence ද කියලා ජජ්ස්ලා decide කරන්නේ ඔන්න ඕවා බලලා. lawyers ලා අපිව represent කරන lawyers ලා අපිව කියලා represent කරද්දි කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේ counter arguments වලදී අහන්නේ right උඹ මේ money laundering ගැන ඔච්චර දන්නේ එක. උඹ මොකද ඔය වගේ හොරඩ fraud ගැන හොඳට දන්නේ එක. උඹ මොකද මේ වගේ financial crime එකක් කරේ? You deserve the maximum penalty. උන්ගේ argument එක ඒකයි. ඒක තමයි ඇත්ත දේ. යකෝ කහරෙද්දක් දාගෙන මිනිස්සුන්ට සමාජයට බන කියන්න ඕනේ උන් ළමා අපචාර කරාම උන්ට maximum penalty දෙන්න ඕනේ නැද්ද? උඹට මොලේ හොඳ නැද්ද? එතකොට ඒකට මේ ඒ සම්බන්ධයෙන් වැඩ කරන අනික් නිලධාරීන් ඔය පොලිසිය ආරෝමේවා ඒ වගේ law enforcement එක තමුන් කරන රස්සාව හරියට කරන්න කවුද කියලා අදාළ නැහැනේ. තමුන්ට පඩියක් ගෙවන්නේ ඒකටනේ. දැන් අපේ පොලිසිය වල හැමතිස්සෙම නම් දෙකක් තුනක් කියවෙනවා පොලිසියේ. ඇයි ඒ? මොකද අනිත් සෙට් එකම චොර. වැඩ කරන හරියට බය නැතුව එඩිටර් වැඩ කරන නම් තියන්නේ කියන්න පුළුවන් තරමට. වෙන රටවල් වල
ලෝ එන්ෆෝස්මන්ට් වල නම් කියවෙන්නේ නැහැ. මොකද ඒ හැමෝම මේක කරනවා. එකෙක් දෙන්නෙක් ඉන්නවා හරියට කරන්න නැති. අන්නේ උන්ගේ නම් තමයි හැමතිස්සෙම කියවෙන්නේ. උන් අල්ලලා ඒගොල්ලන්ටත් දෙන්න ඕනේ පනිෂ්මන්ට් එක දෙනවා. දැන් තේරෙනවද මේකේ වෙනස? දියුණු AI සම්මත රටවල් දියුණු වෙලා තියෙන්නේ හැමෝම තමුන්ගේ ජොබ් එක හරියට කරන හින්දා. Do your job. You're getting paid for it. ඕකෙන් ළමයින්ට කණ්ඩ දෙනවා නම් ගෑනු අමුදරුවන්ට කණ්ඩ දෙනවා නම් තමුන් කාලේ ඇඳලා ඉන්නවා නම් ඒකේ වටිනාකම තියන්න. ඒ law enforcement එකේ වටිනාකම තියන්න. හරි අර මේ මොකද්ද child protection bureau ද මොකක්ද ඒකේ නම මම දන්නේ නැහැ ලංකාවේ. ඒකේ ඔෆිසර් ඒකේ ලීගල් හෙඩ් ඒ ලේඩි ඒ දෙන ෆයිට් එක එයා තනියෙන් කරන්න ඕන එකක් නෙමේ. එයාට සපෝටිව් ලෝ එන්ෆෝස්මන්ට් එකෙන් එයාට සපෝටිව් ෆන්ක්ෂන් එකක් වෙන්න ඕනේ. වෙන්නෙම නැත්තේ ඒකයි. මේක මේ එක්කෙනෙක්ගේ ෆයිට් එකක් නෙමේ. අනිත් එක හිතනවාද ඔය කියන ඇකියුස්ඩ් ඔය ළමයට විතරයි යෝග කරේ කියලා. think again. මේක මේ අහම්බයක් කියලා හිතනවද? මේක මේ වැරදිලා වෙච්ච දෙයක් කියලා හිතනවද? Is this the only child that he has abused? මේ වීලුවකට ගන්න එපා මේක හොඳේ. අප්‍රසන්න වැඩ කරන්න එපා. ප්‍රසන්න විදිහට මේවට ෆයිට් කරන මිනිස්සුන්ට නිකන් මඩ ගහන්නලා හැත්ති වෙන්න එපා. හැමෝම තමුන්ගේ ජොබ් එක සත්ත පහට දාලා විනාශ කරලා රටම විනාශ කරලා especially law enforcement and නිකමට හිතන්න ඔය රට දුවන්නේ ඔය ඇත්තටම ඔය රට දුවන්නේ mark my words very carefully and I weigh on my words when I say this. ඔය රට ඉතුරු වෙලා තියෙන්නේ ඔහොම හරි එකම එක පිරිසක් හින්දා. ඒ තමයි ඔය රටේ majority legal system එකේ judgesලා තමුන්ගේ රැකියාව හරියට කරන හින්දා තමයි ඕක අදටත් ඔය තරමෙන් අතිතුරු වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු විතරයි හරියට වැඩක් කරලා තියෙන්නේ අදට වෙනකන්. ඒකෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඇති බොහොම යන්නේ ඒකයි වෙනස. ඒගොල්ලන්ගේ හොඳකම ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද නරකෙවුන් හිටියේ 1 2යි ඒගොල්ලන්ටත් ඒ පනිෂ්මන්ට් දීලා ඒගොල්ලන් අතයින් කළා ඉන්ටර්ඩික්ට් කළා ඒ වෙන්න ඕනේ දේවල් ලස්සනට වෙලා තියෙනවා. and තව ඉදිරියටත් වේගෙන යයි. හරිද? හැබැයි ඔය රට ඔහොම හරි ඉතුරු වෙලා තින්නේ එකම එක යුනිට් එකක් හරියට වැඩේ කරන හින්දා ඒ තමයි ජජස්ලා. ඒගොල්ලන්ටත් මුකුත් කරන්න බෑ කෝට්ස් වල. මොකද ගෙනල්ලා දෙන මේ එවිඩන්ස් අනුව තමයි ඒ මිනිස්සුන්ට ජජ්මන්ට් එක දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් එවිඩන්ස් ගේන්නේ කවුද? එවිඩන්ස් ගේන කට්ටිය law enforcement කියන සෙට් එක මාර සොමි දීලා නවන්න ඕනේ නඩු නවලා දිගාරින්න ඕනේවා දිගෑරලා අනවශ්‍ය මිනිස්සුන්ට ප්‍රෙෂර් දාන්න ඕනේවා දාලා උන් එල්ලුම් ගහට යවන්න සෙට් කරලා අන්තිමට කොහෙන් හරි කරකිලා බේරුණොත් මිසක් මොකක් හරි පිනක් තිබිලා ජජස්ලට කරන්න දෙයක් නැහැ. ජජස්ලා අර අපි මගේ ජොබ් එක කරනවා වගේ තමයි we create a hypothesis and we find evidence and weigh in the evidence and come to a conclusion and a judgment. That's what I do at a very small level compared to a legal professional. Well, in the sense a judge. Okay. ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. තියෙන එවිඩන්ස් අනුව තමයි කතාව කරන්නේ. ඒගොල්ලන්ට කියන්න බෑනේ මේක මෙහෙම නෙමෙයි වෙලා තියෙන කියලා මේ අහවල් එකව අරන් වරෙන් ඒවා කියන්නේ නැහැ නේ මිනිස්සු. evidence based. මම very briefly කියන්නේ නිකන් හිතන්න ඒ මිනිස්සු එහෙම ඩොජි වැඩ කරා නම් ඔය රට අද කොතනද? තේරුණාද දැන් මේකේ තරම විනාශ වෙලා තියෙන තැන? I keep on saying this, everybody do your job
තමුන්ගේ රස්සාව හරියට කරන්නනේ. ඒක හැමෝම කරොත් හරියට නිකන් හිතන්න රේගුවේ මහත්තයා රේගුවේ රස්සාව හරියට කරනවා නම් රටට එන ඒ අනවශ්‍ය දේවල් නවතිනවා සහ රටට අවශ්‍ය ටැක්සස් ටික කලෙක්ට් වෙනවා ඒ අවශ්‍ය ෆන්ක්ෂන්ස් ටික එහෙම වෙනවා එයා දොස්තර ගාවට ගියාම දොස්තර හරියට දොස්තර වැඩේ කරනවා නම් ඒ මනුස්සයාගේ හෙල්ත් එක බලා ගන්න පුළුවන් හරිද ඒ මනුස්සයාගේ ෆැමිලි එකේ හෙල්ත් එක බැලෙනවා නිකම්ම ඒ පැත්තෙන් දිනු වෙනවා ඊට පස්සේ දොස්තර මහත්තයා මුදලාලි ගාවට ගියාම හරියට බඩු ටික හම්බ වෙනවා නම් ඒ මනුස්සයා හොර කරන්නේ නැතුව බඩු ටික හරියට දෙනවා නම් ඒ මනුස්සයාගේ ජීවිතේ ඒ විදිහට රැකෙනවා මේක සිස්ටම් මේක ලොකු සිස්ටම් එකනේ පොලිසිය මහත්තයා තමුන්ගේ පොලිසිය රස්සාව හරියට කරනවා නම් හොරකම් මරකම් නවතිනවා right law enforcement එක හරියට වෙනවනේ ඕකට තත්ත්වය තරහතිරම අයිතිද මම මේ කතා කරනවා කියලා හිතන ඇත්තේ මේ නිකන් yeah in a perfect world it'll happen like that mate right but you're talking about a perfect world okay ඔයගොල්ලන්ගේ argument එක I'm not talking about a perfect world I'm talking about a livable world which where most of us outside of the Sri Lanka are living in not most of us some of us are living in because these countries didn't just get the status of developed countries because I mean it didn't happen overnight it happened because everybody did their job properly look at Japan there may be faults I'm not saying it's perfect but it's a livable place look at Singapore it may not be the perfect place look at China හරි කොච්චර මිනිස්සු ඉන්නවද ඔය අපේ මිලියන් 20ක් ඉඳගෙන කරන කුණුහරුප වැඩ ටික expand කරන්න to 1 billion people in China ඔය percentage එකෙන් ඔය දේවල් එහෙ වුණොත් මේ රට අද කොතනද තියෙන්නේ රටක් නැහැනේ පුතේ එතන නිකන් හිතන්න අපේ රටේ වෙන තරම් කුණුහරුප ටිකක් වෙන දියුණුවයි සම්මත රටක වුණොත් ඒ ප්‍රොපෝෂන් එකෙන් 100% හැටියට වුණා නම් මේ රටවල් අද කොහේ තියෙයිද මිලියන් 20යි බං ඉන්නේ රටේ අපි සිටි එකක ඉන්නවා මිලියන් 20ක් ලොකු සිටි එක මිලියන් 100 80 60 70 බිලියන් ගණන් ඉන්න රටවල් ගැන මිලියන් 100 ගණන් මිනිස්සු ඉන්න රටවල් ගැන මම මේ කතා කරන්නේ හොඳේ except for Australia maybe ඒක ඉතින් and Canada sorry Australia වලට විතර කැමතිස් හරි ඔස්ට්‍රේලියා කැනඩා දෙක අතහැරියම දියුණුවේ සම්මත රටවල් වලින් අනිත් අය මේකෙම ඉන්න පුදුමහාර සෙනඟක් මේ ඔය හුණ්ඩුවක් තමයි මචං ඔය හුණ්ඩුවේ වෙන තරම් වැරදි ඒ රටවල් වල උනා නම් එහෙම ඉතින් ඔයි ඒව නැහැ නිමෙලහට එතකොට සිටියෙමෙත් නැහනේ ඒකින්ද ඔය මහතුරු අපිට බණ කියන්න දෙන්න ඉස්සෙල්ලා හරිද අපි ආගම කනවා කියන්නේ ඉස්සෙල්ලා අනිත් කතන්දරේ මොකද්ද අපේ තියෙන ලස්සන වචන දෙකක් තියෙනවා කියපු ගමන් අර මේ යකානගින ආච්චි වෙනවා මිනිස්සුන්ට ඒ දෙක කියපු ගමන් අකුරු තුනක් දන්නවා NGO හරිද NGO අනිත් වචනේ තමයි ඩයස්පොරා ඒ දෙක කියපු ගමන් කෙලින්ම එක්ක ජාතිවාදය එක්ක අර මේ මොනවාද ඒකට කියන්නේ මරු වචනයක් කියනනේ මේ NGOs වලට කියන්නේ මොනවද? ඒකටත් මරු වචනයක් කියනවනේ අපේ කට්ටිය. anyway ඔය දෙක තමයි මොනවා හරි ඒ කියන්නේ අර මහා රැල්ලට against කවුරු හරි මොනවා හරි කිව්වොත් එක්ක NGO කාර්යයක් එක්ක ඩයස්පොරා එකෙක්. අනේ යකෝ අපි NGO නැහැ අපි කට වහන්නේ නැහැ අපිට NGO මගුලක් නැහැ අපි හම්බ කරලා කාලා ජීවත් වෙන මිනිස්සු දර්ශනයක් විනාශ කරන ඔය යුනිෆෝම් දාගෙන දර්ශනයක් විනාශ කරන පරයන්ගෙන් බේර ගන්න. ආයි කෙලින්ම කියන්නම් ඔය පරයන්ගෙන් බේර ගන්න පොඩි ළමයින්ව සහ ජාතිය බේර ගන්න තමයි අපි මේ කතා කරන්නේ. ඒ මිනිස්සුන්ට නිකන් මේ නිකන් ලේබල් අලවන්න හදන්න එපා මේ අටපාස් නැති
මැට්ටෝ ටිකක් ඉඳගෙන පෝල් කට්ටෙන් වැහිච්ච මේ සොසයිටි එකක් ඇතුළේ ඉඳගෙන නිකන් මේ ලෝකෙට වනන්න හදන්න එපා. හරි? හරි ලොකු මිනිස්සු කියලා අර පාර්ලිමේන්තු එකේ එක මැට් එක කිව්ව මතකද? මේ මොනවද මේ ට්‍රම්ප් කවුද කියලා හිතාගෙන ඉන්නේ මේ එහෙම මේ කියලා ගා ගන්න ඕනේ කතාවක් වගේ එකක් කිව්ව නේද? අර මරින් මෝලෙක් චේන් කඩපු එකෙක්. ඔන්න අපේ සමාජය. ඔන්න ඕවට තමයි හුරේ දාන්නේ බලන්නේ. හරි වැරද්දක් පෙන්වම ආගියුමන්ට් එකක් මිනිහෙක් හරි එක ගෲප් එකක් හරි එහෙම දෙනෙක් කෙනෙක් මොනවා හරි කියද්දි ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරලා නිකන් පොඩ්ඩක් නැවතිලා හිතලා බලලා ඩිසිෂන් එකක් ගන්න පුරුදු වෙන්න. Just because I say something that you don't like, that doesn't mean that it's wrong. You don't have to agree with me. But that doesn't mean that you have to hate me. බලා අවුරුදු ගානක් එක සෙට් එකක් අවුරුදු ගානක් ඩිලීට් කරපු දේ මේ වැරදි කියලා කියන කෙනෙක් ඇවිල්ලා මොකක් හරි කරාම ඒකගේ කරේ යන්න හදන්න එපා. ඕක තමයි අර 1600 700 800 ගණන් වල සයන්ටිස්ට්ලා දේවල් හොයාගද්දි ඒ මිනිසුන්ට වෙච්ච දේ. එක ෆ්ලැට් කිව්වා අරකයි මේකයි කියාගෙන හිටියා ගැලීලියෝ ඇවිල්ලා ඔක්කොම මේ ටෙලස්කෝප්ස් අරව මේවා හොයාගෙන අරව මේවා කළා අයින්ස්ටයින් ඇවිල්ලා එක සයන්ටිෆික් ඩිස්කවරිස් කළා හරි ග්‍රැවිටි තියෙනවා අරකයි මේකයි කියලා මේ බේසික් දේවල් ටික අපි දැන් බේසික් කියලා ගන්න දේවල් ඒ දවස්වල කියපු ගමන් මේ මිනිස්සුන්ට දීපු නැති වදයක් තියනවාද? හැබැයි ඒව බොරුද? ඒව නැද්ද? අන්න ඒකයි වෙනස. Just because we've believed in something for too long, that doesn't mean that it's the right thing. ඔය රටේ ඔය law enforcement එකට අදාළ ඒ පිරිස තමුන්ගේ ජොබ් එක හරියට කරන්නකම් ඔය රට නම් දියුණු වෙන්නේ නැහැ. හරිද? ඔය වෙච්චි දේ ඒ කහරෙද්ද කරපු දේ ඕක පළවෙනි සැරෙත් නෙමේ මට හොඳටම ෂුවර්. මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් අනුව දැකලා අහලා තියෙන දේවල් අනුව ඕක පළවෙනි සැරේ නෙමේ. ඕක මේ ඉතිස්සෙල්ලත් වෙලා ඇති. ඕක ලස්සනට කවර් අප් කරලත් ඇති. හරිද? හැබැයි මේ දැනට තියෙන ආණ්ඩුවට දැන් මේ හෙනට අම්මම්මෝ නැතුව බනිනවනේ. හරි. ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි ඔය ටිකවත් වෙන්නේ වෙන කවුරු හරි හිටියනම් එක පොලිටිෂියන් කෙනෙක් මීක් නැහැනේ මේකට against. මේ අත දරුවෙක් ගැන අප්පා කතා කරන්නේ අත දරුවෙක් ගැන. අර ඊයේ පෙරේද එකෙක් කනෙක්ට් උනේ වෙන එකෙක් පිරිමි ළමයට පොඩි කාලේ කරපු දෙයකට ඒවා කියන්න බෑ ඒව අප්‍රසන්නයි මේ අපීල් එකත් පෙරදුනානේ හරිනේ ඉතින් ඕක තමයි කියන්නේ ඉතින් මේ වගේ මෙයාගෙත් ඔය පළවෙනි එකද හිතන්නේ ඔය එළියට ආවා කියලා හිතනවද මෙච්චර කාල නෑ එන්නේ නෑ ඒව එළියට මේක මේ දැනට තියෙන තත්ත්වය අනුව අඩුම ගානේ මේක එළියට ඇවිල්ලා මෙච්චර දුරවත් ගියා හොඳේ ඕවා ඔතනින් එහාට ඉතින් මන් දන්නේ නෑ ඒකයි අපි මේ අපි සමහර කට්ටිය මේ YouTube channels වල කරන සමහර කට්ටිය මේ මෙච්චර ෆයිට් එකක් දෙන්නේ ඕව නවත්තන්න ඕනේ හින්දා අපිට තරහතිරමක් අදාළ නැහැ අපි ආගමකට විරුද්ධත් නැහැ බුද්ධ දර්ශනය ගැන අපිත් දන්නවා
හැබැයි එහෙමයි කියලා මේ යුනිෆෝම් එක දාගත්ත ඕනේ පරේඩ් ටැම්බරෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ බීගත්ත පිස්සෙක් වගේ හැසිරෙන පොලිස් යුනිෆෝම් එකට ගරු කරනවද? ගරු කරන්න අවශ්‍යද? නෑ, නීති හැටියට ඕනේ. එයා ඒ අඳුම දාගන්න සුදුසුකමක් තියෙන්න ඕනේ. ඒ දාගත්තට පස්සේ හැසිරෙන්න ඕනේ විදිහක් තියෙනවා. පයිලට් කෙනෙක්ට පුළුවන්ද මේ ඩ්‍රින්ක් එකක් දාලා ආතල් එකේ මේ ප්ලේන් එකක් ෆ්ලයි කරන්න? ඒගොල්ලන්ට පුළුවන්ද කැමති තරම් ෂිෆ්ට් තරම් ප්ලේන් එකක් ෆ්ලයි කරන්න? ජීවත් වෙන්න ඕනේ විදිහක් තියෙනවා ඒ හැමෝම. ඩ්‍රින්ක් එකක් දාලා මෙච්චර දවස් ගානකින් පස්සේ තමයි ෆ්ලයි කරන්න පුළුවන්. බිව්වොත් මෙච්චර අවස් ගානක් ෆ්ලයි කරොත් එහෙම මෙච්චර අවස් ගානක් රෙස් කරන්න ඕනේ. මේවා මේ මිනිස් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන නීති. මේ කහරෙද්දක් දාගත්ත පරයන්ට නැද්ද මේ අපිට වැඩි නීති? අපි හරිමකට ගන්න ඕනේ මේ අතදරුවන් මේ අනාථ කරලා තියෙන්නේ. අපි වැරදිද? හරි, එයා එහෙම දෙයක් කිසිම දෙයක් කරලා නැත්තම් gained a full fledged evidence. හරිද? ගෙනල්ලා ලස්සනට ඒව ප්‍රෙසන්ට් කරලා ටක් ගාලා ඒ වැඩ ටික ඒ අදාළ ආයතන කරන්න. ඇයි පස්ස ගහන්නේ? මොකටද පස්ස ගහන්නේ? මුකුත් වැරද්දක් නැත්තම් ඇයි අර ළමයා බොරු නම් කියන්නේ? ඇයි එච්චර ඇම්බරෙන්නේ? ඔන්න කෙලින්ම ඇහුවා. right. anyway අද ඇත්තටම කියන්න ඕනේ උනේ මේන්ම පණිවිඩය තමයි අපි ආගමක් නම් කණ්ඩා හදන්නේ නැහැ. මේ ගැන කතා කරන කිසිම කෙනෙක් ආගමක් කනවා කියලා හිතනවා නම් බලන්න මචං, ආගම දන්නේ නැහැ. ඕක ආගමක් කියලා හිතාගෙන ඉන්න කට්ටියට කියන්නේ මේ. ඕක උඹලා ආගම දන්නේ නැහැ. උඹලට ඕන නම් ආගම උගන්වන්නම්. හරිද? දන්න ටිකෙන් අනිත් එක තමයි ඔය රස්සා පඩියක් අරන් රස්සාවක් කරනවා නම් මේ especially law enforcement එකේ අඩුම ගානේ ඒ හම්බ වෙන පඩියට ගරු කරන්න. අතලොස්සක් ඔය කාරෙද්ද දාගත්තේ උන් පිම්බත් ගිරලා වටේටම නෙලලා ඔය කරන එකට උන්ට හම්බ වෙන අපාය උන්ට හම්බ වෙයි. හරි? අර මේ ප්‍රෙසිඩන්ට් හැමතිස්සෙම කියන්නේ ඕගොල්ලන්ගේ හැම සතේම අපි සාංගික දීපල වගේ බලා ගන්නවා කියලා. ඒකේ ලොකු මීනින් එකක් තියෙනවා. මොකද හරි සංඝයා වහන්සේලා කියන්නේ ඒ දානය හම්බ වෙන දානෙන්නේ ජීවත් වෙන්න ඕනේ. හරිනම් හරිද? මොකද කිසිම දෙයක් තියෙන්න බෑනේ. තුන් සිවුරයි පාත්‍රේ යරෙන්න එයාට අයිති කියලා. ඒ අරකට අයිතියක් නෙමෙයි. ඒක අර මිනිමම් ලිවිං රික්වයර්මන්ට් එකේ හින්දා තුන් සිවුරයි පාත්‍රේ කියන එක සාමාන්‍යයෙන් ඒ හරි මගේ ඉන්න බෞද්ධ හාමුදුරු කෙනෙක්ට අත්‍යවශ්‍ය දෙයක් හින්දා ඒ ටික තියෙනවා. ඒ අරෙන්න කිසිම දෙයක් තියෙන්න බෑනේ. හරි, ඊට අමතරව අපි හිතමු ඊට පස්සේ ඔක වෙනස් වෙලා පොඩ මොනවා හරි අවශ්‍යයක් පන්සලක් මේන්ටේන් කරන්න ඕනේ. රයිට්, ඒකට මොන හරි ඒ ඔක්කොම හම්බ වෙන්නේ දායකයන්ගෙන්නේ. හම්බ කරන්න කියලා බෑනේ. ඔය මේ කාසිරු කට්ටිය දැන් කරන බිස්නස් වල හැටියට ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. බට් ඒ වුණාට ඒකේ සාංගික දේපල වගේ බලා ගන්නවා කියන්නේ ඒක සාංගික කරාට පස්සේ ඒකට මාර මේ ඒක dedicated. ඒවා මේ permission නැතුව පන්සලකට ගිහිල්ලා මේ තියෙන කෑමක් කාලා සමන් කැටයක් ඉනේ ගහන් එන්න ඒව කරන්න බෑ. ඒක සාංගික කරලා තියෙන එක අමු පාපයක් ඒක. දැන් ඒ කාර්යද දාගෙන ඉන්නේ උන් ඔය වගේ පාපකාරී වැඩ කරාම උන්ට හම්බ වෙන අපාය ගැන අපි කතා කරන්න ඕනේ නෑ. ඒක හම්බ වෙයි ඒගොල්ලන්ට. බට ඒ උනාට අපි ගිහියෝ හැටියට අපි ඒ යුනිෆෝම් එක දාගන්න යන්නේ නෑනේ. හරිද? අපි සාමාන්‍ය මිනිස්සු හැටියට අපි ජීවිතයක් ඇක්සෙප්ට් කරලා අපි ඒ පාත් එකේ යනවා. අපි හැමෝගෙම තම තමුන්ගේ පාත්වල අපි යනවා.
ඒක මේ බස් එකක් කෙලවන මහත්තයාද, ත්‍රිවිල් එකක් කෙලවන මහත්තයාද, ප්ලේන් එකක් ෆ්ලයි කරන මහත්තයාද, දොස්තර මහත්තයාද, මේ ගුරුතුමාද ඒවා අදාළ නැහැ. අපි තමුන් තෝරගත්ත පාත් එක යනවා. හැබැයි අපි ඒ ගත්ත පාත් එකෙන් කරන රැකියාව අනුව හම්බ වෙන එකට සාධාරණයක් ඉටු කරන්න, ස්පෙෂලි ඔය ලෝ එන්ෆෝස්මන්ට් එකේ ඉන්න මහත්තුරු තමුන් ගන්න පඩියට සාධාරණයක් කරන්න. ඕගොල්ලෝ හරියට වැඩ කරලා අපි හිතමු මේ හම්බ වෙන පඩියට පුළුවන් ද ඔය මේ අපිට මගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක හරියටම කරන්න බෑ මේ හම්බ වෙන පඩියට මහත්තයෝ. එහෙනම් choices දෙකක් තියෙනවා. එක්ක ඔය මගුල දාලා යන්න. එහෙම නැත්නම් තමුන් ජොබ් එක හරියට කරලා ෆයිට් කරන්න තමුන්ට අවශ්‍ය දේවල් වලට අන්න ඒවට මිනිස්සු ඕගොල්ලන්ට පුදුම සපෝට් එකක් දෙයි. ඒකත් මතක තියාගන්න. ඔය අර මේ දොස්තරලා මේ හොසලගේ මැස්ස ගියාම ස්ට්‍රයික් කරන්නේ. උන්ට අහවල් එක ඕනේ මේක ඕනේ අරකයි මේකයි කිය එන්නේ ඒ වගේ. ඔයගොල්ලන්ට ලෝ එන්ෆෝස්මන්ට් එකේ මහත්තුරුන්ට අපි දන්නවා ස්ට්‍රයික් කරන්න බෑ. බට් ඒ වුණාට ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගන්න මහත්තයෝ. ඔය හැමෝම උඩ ඉඳලා පල්ලෙහාටම ඒ ජොබ් එක හරියට කරා නම් ගන්න පඩියටයි හම්බ වෙන ප්‍රතිලාභ වලටයි අනුව හරිද? මං හිතනවා මිනිස්සු ඕගොල්ලන්ට පුදුම විදියට සපෝට් කරයි. ඕගොල්ලන්ගේ දියුණුව වෙනුවෙන්. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අන්නේ මේ මගුල මේ කරලා වැඩක් නැහැ. නිකන් පඩිය හම්බ වෙනවා මොනවා වුණත් අන්තිමට ඊට on top of that අපි law enforcement jobs ගන්න මේ දැන් මෙහෙමනේ. දැන් money laundering, fraud prevention, anti money laundering ඒ වගේ ඒ රැකියාවල ඉන්නකොට තේරෙනවා හොරකම් කරන්නේ කොහොමද කියලා. දැන් අපි ඒ ජොබ් එකක් අරගෙන ඒක ඉගෙන ගන්න නෙමෙයිනේ අපි කරන්නේ. ඒව නවත්තන්න කරන්නේ. හැබැයි හොරකම් කරන්න ඕන විදිහත් දන්නවා. ඉතින් දැන් හොරකම් කරන හැටිත් අපි දැනගන්නවා. එහෙමයි කියලා අපිව කරන්න යන්නේ නැහැ. ඒක තමයි principles in life කියන්නේ. ඒක තමයි හැදියාව කියන්නේ. ඒ වගේම තමයි ඔය පොලිසිය ඉන්න මහත්තුරුන්ටත්. and law enforcement එකේ ඉන්න අනිත් හැම මහත්තුරුන්ගේ වැඩේ. කුඩු ගේනෙවුන් කුඩු විකුණනෙවුන් මන් දන්නේ ඒවා. එතකොට ඔය අපරාධ කරන අනිත් අපරාධ හොරමරකම් කරනෙවුන්ගෙන් යැපෙන්න ඕනේ නැහනේ. උන් අල්ලන එක තමයි තමුන්ගේ ජොබ් එක. මේක ඔක්කොම යන්නේ in reverse. ඊට පස්සේ law enforcement එකට ගිහින් යුනිෆෝම් එකක් දාගෙන then now we know how the job is done, so let's earn out of that. Jesus Christ, අපි කඩන් වැටිලා තියෙන තැනක් දැන් තේරෙනවද? so second message එක ගන්න පඩියට හරි රැකියාව හරියට කරන්න. ඔය ඔෆිස් එකකින් ෆොටෝකොපි එකක් ගහන් ආවත් ඔෆිස් එකේ ගානේ ඒකත් පාපයක්, ඒකත් හොරකමක්. අපි හිතන්නේ නැති දේවල් මම මේවා අහලා ඇහුවම තමයි ඒ යතිවරයන් වහන්සේලා කියන බණවලදී අපි day in day out කොච්චරනම් හොරකම් කරලාද ඒක දැන් සාමාන්‍යකරණය වෙලා ඒවා නම් ගාණක්ම නැහනේ. ඒවත් හොරකම් තමයි පුතා. තමුන් වියදම් කරලා නෙමෙයි නම් හම්බ කරපු හරියට හම්බ කරපු දෙයින් වියදම් කරලා නෙමෙයි නම් දෙයක් කරගත්තේ තමුන්ට ඒක හොරකමක්. නිකන් හිතන්නකො පොලිස් යුනිෆෝම් එකක් දාගෙන කහ රෙද්දක් ඇඳගෙන පිනට දන් ගිලලා ඒ දන් ගෙනාපු මිනිස්සුන්ගේ ළමයින්ටත් කෙලලා මොන වනචරයෝද කියලා හිතන්නකො නිකන්. හැමෝම හරියට තමුන්ගේ රැකියාව කරමු. ඕක හදන්න ඕන නම්. නැත්නම් ඉතින් උතනම ඉමු. yes වටේටම හුරේ දාගෙන අර මේ දැන් ඉන්නේ ඔය මේ කිරිමැටි ගිලපු කිඹුල්ලු වගේ අර මේ ඔය politicians සෙට් එකම දෙපැත්තම opposition ruling party ඔය සෙට් එකම ඉන්නේ දැන් මැටි ගිලපු කිඹුල්ලු වගේ එකෙක් මීක් නැතුව එහෙම ඉමු. ඉඳලා let's die at an old age thinking that what the hell happened to us. අපිට කරගන්න බැරි වුණානේ අනේ බලන්නකො. ඔය තියෙන්නේ කරගන්න බැරි වෙච්ච එකේ මේ හේතු ටික එකෙක්වත් තමුන්ගේ ජොබ් එක හරියට කරේ නැහැ. හැමෝම බල හිටියේ අනිත් එක හරියට කරනකම්. good luck.
anyway කතාව දිග්ගැසෙන් ඉස්සෙල්ලා තව ගොඩක් දේවල් කියවෙන්න ඉස්සෙල්ලා මම මෙතනින් නවතිනවා. අපි හැමෝගෙම රැකියාව හරියට කරමු. අඩුම ගානේ මේ මනුස්ස ජීවිතයක් හම්බ වෙලා මෙහෙම හිතන්න පතන්න පුළුවන් තරමට මානසික තත්ත්වයක් තිබිලා හරි අංග විකල නැතුව මෙහෙම ඉන්න කියන්නේ මේ මම මේ අංග විකල කිව්වේ මේ ෆිසිකල් නෙමේ මෙන්ටල් ඉල්නසස් නැතුව හරිද මෙහෙම හිතන්න පුළුවන් තරමක් ජීවිතයක් හම්බ වෙලා ඒක විනාශ කරලා ඒකට නිග්‍රහ කළා රැකියාව හරියට නොකර මුළු සමාජයටම බරක් වෙලා මැරලා යන්න නැතුව අද ඉඳලා පටන් ගමු තමුන්ගේ රැකියාව හරියට හම්බ වෙන පඩියටවත් අඩුම ගානේ ඒකටවත් හරියන්න වැඩක් කරන්න ඒ කරනකොට හැමෝම ඒ විදියට හැමෝම කරොත් එහෙම ඕක ලස්සන රටක් වෙයි. right ඊළඟ පාර හම්බ වෙමු. ඔබ සැමට සුබ දවසක්. Thank you for tuning in, guys. Have a fantastic day.